ආයුබෝවන් ඔයාලා සියලු දෙනාම ආදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. අද මම ඔයාලට අරගෙන ආවේ කිරිකොස් තෙම්පරාදුවක් පහසුවෙන් රසට හදාගන්නේ කොහොමද කියලා. අපි බලමු ඒ සඳහා අවශ්‍ය දේවල් මොනවද කියලා. කොස් මදුළු, කපාගත් ලොකු ලූණු, සුදු ලූණු, අමු මිරිස්, රම්පේ, කරපිංචා, උකුපොල් කිරි, කහ කුඩු, කෑලි මිරිස්, උළුහාල් කුඩු, අබෑට, ලුණු කුඩු, කුරුඳු, පොල් තෙල්. මුලින්ම මම කොස් ගෙඩියේ මදුළු ටික සෝදගෙන මේ පෙන්වන ආකාරයට ඇට ඉවත් කරගෙන දිගටි හැඩයට කපා ගන්නවා. ඒ විදියට සේරම ටික කපලා කොස් ඇට ටිකත් සුද්ධ කරගන්නවා. ඊට පස්සේ මම භාජනයකට කොස් ඇට ටික දාලා වතුර ටිකක් එකතු කරගෙන ලිපේ තියලා තම්බ ගන්නවා. ඒ විදියට තම්බගත්ත කොස් ඇට ටිකට කපාගත් කොස් මදුළු ටික එකතු කරලා අමු මිරිස්, ලොකු ලූණු, සුදු ලූණු, රම්පේ ටිකකුත් එකතු කරගන්නවා. ඒත් එක්කම මම කහ කුඩු තේ හැඳි කාලක්, උළුහාල් තේ හැඳි භාගයක්, කුරුඳු පොතු කෑල්ලක් වගේම රස අනුව ලුණු කුඩු ටිකකුත් මේ වෙලාවේදී මම එකතු කරගන්නවා. ඊට පස්සේ අවශ්‍ය ප්‍රමාණයට පොල් කිරි එකතු කරලා හොඳින් කවලම් කරගෙන ලිපේ තියාගන්නයි මේ යන්නේ. විනාඩි 5කට පස්සේ මේ විදියට කවලම් කරලා මම කොස් මදුළු ටික තව ටිකක් තැම්බෙන්න ලිපේ තියාගන්නවා. මේ තියෙන්නේ ඒ විදියට හදාගත්ත මගේ කිරිකොස් ව්‍යංජනය. දැන් මම කිරිකොස් ව්‍යංජනයට අවශ්‍ය තෙම්පරාදුව හදාගන්නයි යන්නේ. භාජනයක් ලිපේ තියලා තෙල් ටිකක් එකතු කරලා අබෑට ටිකක් දාලා පුපුරනකොට කපාගත් ලොකු ලූණු, සුදු ලූණු, කරපිංච ටික එකතු කරලා රන්වන් පාට උනාට පස්සේ වියලි මිරිස් කරල් කිහිපයකුත් එකතු කරගන්නවා. ඒත් එක්කම කෑලි මිරිස් ටිකකුත් දාලා කවලම් කරලා ලිපෙන් ඉවත් කරගෙන හදාගත්ත කිරිකොස් ව්‍යංජනයට එකතු කරලා මේ විදියට කවලම් කරනවා. මේ විදියට කිරිකොස් තෙම්පරාදුව හදාගත්තාම ගොඩක් රස වගේම හොඳ සුවඳකුත් එනවා. ඔයාලත් හදලා රස කොහොමද කියලා කියන්න. වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න. මගේ වීඩියෝ එක නැරඹුවට ගොඩක් ස්තුතියි.